හෙලෝ බොස්. බොස් මේ අපේ ගමට සුපිරියෙන් අලුතෙන් වண்டிයක් බස් එකක් තියෙනවා. බස් එක බොස් මේ මිනිස්සු කියන විදිහට නම් මාස දෙකකට කලින් තමයි ගෙනාලා තියෙන්නේ. මොකෝ කියන්නේ බොස්? අපි දෙන්න ප්ලෑන් කළා බස් එක උස්සමුද? ඔබ මට ඒක කිව්ව එක හොඳයි. අපි හරියාරෙන්ම තව දවස් 3කට පස්සේ අනිවාර්යෙන්ම බස් එක උස්සන්න ඕනේ හරිද? හරි බොස්. ලක්ෂ 2.5ක් වියදම් කරලා මම අලුතෙන්ම ගත්ත බස් එක. දැන් ඉතින් මේ කරන් තියෙන්නේ මොඩිෆිකේෂන් එකක් ටික තමයි. හෑම් බ්‍රේක් අතර බස් එක ස්ටාර්ට් කරගමු. මොනාරි මම මහන්සියනේ. මට ගොඩක් සතුටුයි. දැන් දේවර ගාවින්න ගිහින් පාක් කරන්න. හරි. හෑම් බ්‍රේක් අතරියා. හරි. කෝල් එකක් එනවා කවුද බලමු. හෙලෝ අම්මේ කියන්නේ. අනේ පුතේ ටක් ගාලා ඉන්න තාත්තට හොඳටම සනීප නැහැ. අම්මා අප්පට සිරි තාත්තට හොඳටම සනීප නැල්ලද? මං ටක් ගාලා එන්නම් අම්මේ. ටක් ගාලා එන්න පුතේ. හරි අයියා අම්මේ. අප්පට සිරි තාත්තට සනීප නැල්ලු. බස් එකේ නම් යන්න වෙන්නේ නැහැ. බදුල්ලනේ තියෙන්නේ. ඒ හින්දා මම යාළුවෙක් එක්කත් කතා කරන් යන්න ඕනේ. කසන් අම්මට කි දිලීපයා අයියෝ මට කතා කරේ මොකෝ බං උඹ නිකන් පිස්සෙක් වගේ දුවන්නේ නෑ බං අපේ තාත්තට හොඳටම සනීප නැලු ඒ හින්දා මම යන්න කියලා බැලුවේ බස් එක යන්නත් බෑ බං අපේ ගම බබෙල්ලනේ එහෙමද ඉතින් මගේ වාහනය වලින් ඵලයන් බං ප්‍රශ්නයක් නෑ කඩේ අවුලක් නැද්ද බං කවුලක් නෑ බං අඩෝ ටැංක් යූ බං ටක් ගාලා යන්න ඕනේ අයියෝ බස් එක කවුරු හරි හොරගම් කරයිද දන්නෙත් නෑ කමන්නේ මිනිස්සු ගොඩක් ගැසෙනවානේ කවුරුත් හොරගම් කරන්නේ නැති බොස් ඉක්මනට වරෙන් කොහෙද බානොස්සේ ගිහින් හිටියේ මම උඹට කොච්චර කෝල් ගත්තද ඔබ ආන්සර් කරේ නෑනේ සෝරි බොස් මම අර ගේම ප්ලෑන් කරන ගමන් හිටියේ දැන් කොහෙද බස් එක තියෙන්නේ කියලා කියපන්කෝ බොස්ට පේනවනේ බොස් අන්න අතන ගේ ගාව තියෙන බස් එක අන්න ඒක තමයි බොස් බස් එක අඩෝ සොපේ බස් එක ගන්න බා නේ කවුරුත් මේ ටික හිටියට අතන නෑනේ පොඩ්ඩක් බස් එක උස්සමුද අඩෝ සුපිරි වண்டிය බං අපි පොඩ්ඩක් ගිහින් උස්සමුද මෙතන කට්ටිය නැති එකේ කට්ටිය මෙතන ඉන්නේ අතර නෑ අපි උස්සමුද බස් එක හරි බොස් එහෙනම් එන්න කේක් එකට
තියෙනවා බොස් බස් එක. අඩේ ගැම්මක් බම් බස් එක නා. මම අර ඔක්කොම ටික ගහගෙනවා තියෙන සුපිරියට. මේ බස් එකේ දොර අරපන් ටක් ගාලා. බම් මේ බස් එකේ දොර අරින්න බෑ බං. බොස් මම ලොක් පික් එකක් ගෙනාවා. අපි දොර කඩමු. අනන් ටක් ගාලා දොර කඩපන්. හරි බොස් නැගගන්න දැන්. හරි නංග යමු. බස් එක ස්ටාර්ට් වුණා බොස්. යන්න. දැන් ගන්න පොඩ්ඩක් අමාරුයි බොස්. ගාලා ඉක්මනට යන්න අපි. අම්මෝ බොස්. ඔන්න අපිට ඕන තැන බස් එක ගෙනාවා. දැන් තියෙන්නේ ඉතින් මේකේ කැලේ ටික ගලවලා ඉක්මනට තමයි. ඕ බං. වෙලාව තමයි බං ඈ. ඕ බං කවුරුත් හිටියේ නෑනේ. අම්මෝ දැන් නම් හරිනේ. තාත්තටත් හොඳයි. අද ඉතින් මුකුත් වැඩකුත් නැති එකේ යන්න ඕනේ බස් එකේ මොඩිෆිකේෂන් වැඩ ටික කරන්න. ඊට පස්සේ මට පුළුවන් මේකෙන් හයර් දුවලා සල්ලි ටිකක් ගන්න. දැන් යන්න ඕනේ. බස් එක හොර අරන් ගිහිල්ලත් දන්නෙත් නෑ. අප්පට සිරි. මේ බස් එක නෑ. දැන් මොකක්ද කරන්නේ? අප්පට සිරි බස් එක නෑ. මම මෙතන පාක් කරලා ගියේ. මම වෙනදනක බලන් දෙකුත් නෑ. ඒක අසුන උඹ දැක්කේ නැද්ද බං බස් එකක් යනවා? මම දැක්ක බං කවුද දෙන්නෙක් එක්ක බස් එක හොරගම් කරන් යනවද කොහෙද? ඒකේ ක්ලොක් පින් එකකින් දොරක් කැඩුවා. අප්පට සිරි. අයියෝ මගේ බස් එක. දැන් මම මොකද්ද කරන්නේ?